ඔයාගෙත් සමේ තියෙන black head white heads මෙන්න මේ විදියට හොඳටම අයින් කරලා සම පැහැපත් කරගෙන ඔයාගේ සමේ තියෙන එල්ලා වැටීම් අඩු කරලා තරුණ පෙනුමට තියාගන්න ගෙදරදිම තියෙන අමුද්‍රව්‍ය දෙකක් පාවිච්චි කරලා හදන මාස්ක් එකක් තමයි අද හදන්නේ. ඉතින් ඔයාගෙත් සමේ black head white heads ගොඩක් තියෙනවා නම් ඒවා අයින් කරගන්න විදිහක් නැතුව dull look එකට face එක තිබ්බනම් ඔයාටත් පුළුවන් මේ මාස්ක් එක try කරලා බලන්න. Welcome back to my YouTube channel. ඉතින් ඔයා first time නම් මගේ වීඩියෝ එකක් දකින්නේ අනිවාර්යයෙන්ම subscribe කරලා වීඩියෝ එක දිගටම බලන්න. මේ වගේ වීඩියෝස් ඔයාලට ගොඩක් බලා ගන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි ඔයාට Oriflame products වලට ඔයා ආස කරන කෙනෙක් නම් ඔයාට පුළුවන් මගෙන් Oriflame products උත් purchase කරන්න. එහෙනම් අපි යමු වීඩියෝ එකට. මේ මාස්ක් එක හදන්න අපිට ඕන වෙන්නේ ingredients දෙකයි. ඉතින් පළවෙනි ingredient එක තමයි මේ gelatin. ඔයාට කැමති brand එක gelatin ගන්න පුළුවන්. gelatin කියලා ඔයාට වෙනම කඩෙන් ගන්න පුළුවන්. මේ අපිට ඕන වෙන ඊළඟ ingredient එක තමයි beetroot juice. ඉතින් ඔයාට මේක beetroot පිටි වලින් හදා ගන්නත් පුළුවන්. කැමති නම් ගෙදරම beet අලයකින් ගන්නත් පුළුවන්. ඉතින් මම ගොඩක්ම කැමති beetroot අලයකින් ගන්න juice වලට. මොකද මේ shop එකකින් ගන්න beetroot පිටි එකේ ලස්සන කලර් එකක් ඉන්නේ නැහැ. ඒක නිසා මම මේකට වඩා beetroot අලයකින්ම තමයි මේ juice ටික හදලා ගන්න යද. මොකද අපිට මේ shop එකකින් ගන්නවට වඩා sure ගෙදර අපි beet අලයකින්ම ගන්න නිසා සමහර ලාවට මේ shop එකකින් ගන්නවට mix වෙලා තියෙන්නත් පුළුවන් එක දේවල්. ඉතින් ඒක නිසා මම beetroot අලයක් සුද්ධ කරලා අරගෙන ඒකෙන් තමයි juice ටික ගන්නෙ. beet අලයක් හොඳට සුද්ධ කරලා අරගෙන වට මේක blend කරලා juice ටික අයින් කරගන්නත් පුළුවන්. එහෙමත් නැත්නම් grate කරලා grate එකේ පොඩියටම grate වෙන තැනින් grate කරලා වට මේකේ juice ටික ගන්නත් පුළුවන්. ඉතින් මම මේ විදිහට beet ටික grate කරලා ඒකේ තියෙන juice ටික අයින් කරගන්න. ඔයා මේක blend කරලා ගන්නවා නම් හොඳට මතක තියාගන්න වතුර ගොඩාක් වැඩි කරගන්නේ නැතුව වතුර හරිම අඩුවෙන් දාලා තික් එකට තමයි මේ juice ටික අපි අයින් කරගන්න ඕන. දැන් මම මේ juice ටික පෙරලා වෙනම අයින් කරගන්නවා. මට මෙතනදී තේ හැන්දක වගේ ප්‍රමාණයක් තමයි ඕන වෙන්නේ. මේ මිශ්‍රණයටම මම gelatin තේ හැඳි එකකුත් add කරගන්නවා. ඊට පස්සේ මම මේ මිශ්‍රණයටම උණු වතුර තේ හැඳි එකක් එකතු කරලා මේක හොඳට mix කරගන්නවා. ඉතින් mix කරගන්නකොට මේක කැට නැති වෙන්න හොඳටම mix කරගන්න ඕනේ. මේක චුට්ටක් liquid එකක් වගේ තියෙන විදිහට එන consistency එක එන විදිහට තමයි අපි මේක mix කරගන්න ඕනේ. මොකද අපි මේක face එකේ apply කරන නිසා. ඉතින් මෙතනදී උණු වතුර මම තේ හැඳි එකක් දැම්මට මම වීඩියෝ රෙකෝඩ් කරන තැන background එක හදාගෙන ඒ ටික කරගන්නකොට චුට්ටක් ගල් වෙලා තිබුණා. ඉතින් ඊට පස්සේ මම ආයෙත් ඒ හැන්දෙම භාගයක් විතර වෙන විදිහට උණු වතුර ටිකක් දාලා තමයි මේක mix කරලා ගත්තේ. ඉතින් ඔයා එහෙම කරන්න ඕනේ නැහැ. මේ මිශ්‍රණය හොඳට නිවුනට පස්සේ ඔයාට පුළුවන් මේක face එකේ apply කරන්න පටන් ගන්න. face එකේ apply කරන්න කලින් face එක හොඳට face wash එකකින් හොඳට clean කරලා ඒ වගේම හොඳට පිහදාලා තමයි මේක apply කරන්න අපි පටන් ගන්නෙ. ඉතින් මේක apply කරන්න කලින් ඔයාට පුළුවන් ඔයාගේ හිස කෙස් හොඳට පිටුපස්සට කරලා බැඳ ගන්න. මොකද සමහර හිස කෙස් කොටස් මේ මාස්ක් එකත් එක්ක ඇලවිලා මම ලොකු අපහසුතාවයකටපත් වුණා ඒ ටික අයින් කරගන්න. ඉතින් ඒක නිසා හොඳට කොණ්ඩේ පිටිපස්සට කරලා බැඳගෙන මේ වැඩේ පටන් ගන්න. ඉතින් මම අර මුලින් කිව්වා වගේ මේ මාස්ක් එකෙන් ඔයාගේ black head white heads remove කරනවට අමතරව ඔයාට skin එකට හොඳ පැහැයක් අරන් දෙන්න පුළුවන්. ඔයාගේ dark spots pigmentation වගේ දේවල් තියෙනවා නම් ඒවත් අඩු කරන්න පුළුවන්. ඒ වගේම ලස්සන කලර් එකක් ඔයාගේ skin එකට අරන් දෙන්න පුළුවන්. skin එකේ රැලි වැටීම් ගතියක් wrinkles වගේ තියෙනවා නම් ඔයාට ඒවත් අඩු කරගන්න පුළුවන්. ඉතින් ඒක නිසා ඔයාට පුළුවන් මේ මාස්ක් එක මුළු face එකේම apply කරන්න. ඉතින් ඔයා කැමති නම් black head white heads තියෙන තැන් වල විතරක් apply කරන්න. ඔයාට එහෙමත් පුළුවන්. එහෙමනම් කැමති නම් ඔයාට පුළුවන් මුළු face එකේම මේක apply කරන්න. ඒ වගේම තමයි විශේෂයෙන්ම මතක තියාගන්න මේක ඇස් වටේ apply කරන්න එපා. මොකද අපි මේක මාස්ක් එකක් විදිහට remove කරනකොට ඇස් වට තියෙන්නේ ගොඩක් සියුම් skin එකක් නිසා skin එකට damage වෙන්න පුළුවන්. ඒක නිසා black head white heads තියෙන තැන් වල වැඩිපුර apply කරලා ඊටු ටික ඔයාට පුළුවන් ඔයාගේ face එකේ apply කරගන්න. මම අර කලින් කිව්ව දේවල් වලට අමතරව ඔයාගේ skin එකේ dark spots කළු පාට පැල්ලම් වගේ තියෙනවා නම් ඒව අඩු කරගන්න පුළුවන්. ඒත් එක්කම ඔයාගේ skin එකට හොඳ moisture එකක් හම්බ වෙනවා. dryness එකක් තියෙනවා නම් ඒකත් අඩු වෙනවා. ඒ වගේම ඔයාගේ skin එක වයසට කලින් එල්ලා වැටු ගතියක්, ඒ වගේම open pores තියෙනවා නම් ඒව අඩු කරන්න skin එක tight කරලා හොඳ smooth එකක් ගන්න පුළුවන්. ඔයාට මේ mask එක දාලා අයින් කරනකොටම ඔයාගේ skin එක
හොඳට රෝස පාටක් ඒ වගේම ස්මූත් ගතියක් දැනේ. බීට්රූට් කියන්නේ හොඳ ඇන්ටිඔක්සිඩන්ට් එකක්. ඒ වගේම තමයි කොලජන් ප්‍රොඩක්ෂන් එක බූස්ට් කිරීමේ හැකියාවක් තියෙනවා මේ බීට්රූට් වලට. ඒ කියන්නේ ඔයාගේ ස්කින් එක වයසට කලින් වයසට යන එක අඩු කරන්න පුළුවන්. ඔයාගේ ස්කින් එකට ලස්සන කලර් එකක් දෙන ගමන් තරුණ පෙනුම ඔයාට හැමදාමත් තියාගන්න පුළුවන් මේ මාස්ක් එක ඔයා ඇප්ලයි කරන එකේ. මේ මාස්ක් එක ඔයාට සතියට දෙපාරක් ඇප්ලයි කරන්න පුළුවන්. ඉතින් මේ මාස්ක් එක ඇප්ලයි කරලා ඔයාට පුළුවන් මේක හොඳටම ඩ්‍රයි වෙනකන් ඉඳලා මේක රිමූව් කරන්න. ඉතින් මම පැය භාගයක් වගේ කාලයක් ඉදියා. ඉතින් හරියටම ටයිම් එකක් කියන්න බෑ. හොඳටම මේක වේලෙනකන් ඉඳලා ඔයාට මේක අයින් කරන්න පුළුවන්. ඉතින් සමහර වෙලාවට ඔයාට පරිසරයේ තියෙන උෂ්ණත්වය, ඒ වගේම බොඩි එකේ තියෙන හීට් එකත් එක්ක ඒ ටයිම් එක ටිකක් එහා මෙහා වෙන්න පුළුවන්. ඉතින් හොඳටම මේක ඩ්‍රයි වෙනකන් ඉඳලා ඔයාට පුළුවන් මේක රිමූව් කරන්න. ඉතින් මේක රිමූව් කරනකොටම ඔයාලට ලොකු වෙනසක් පේනවා ඇති. ස්කින් එකේ අමුතු ස්කින් කලර් එකක් ඇවිල්ලා තියෙනවා. ඒ වගේම හොඳ ග්ලෝ එකක් ස්කින් එකට ඇවිල්ලා තියෙනවා. මේක රිමූව් කරනකොට මේක ටිකක් තද ගතියක් තියෙන නිසා ඔයාලට පුළුවන් ඔයාගේ ඇඟිල්ල තද කරන ගමන් හිමීට මේක රිමූව් කරන්න. මොකද එකපාරට මේක ඇදලා දැම්මොත් ස්කින් එකට ඩැමේජ් වෙන්න පුළුවන්. ස්කින් එක එල්ලා වැටෙන්න පුළුවන්. ඒක නිසා ස්කින් එක හිමීට මේ විදිහට තද කරන ගමන් ඔයාලට පුළුවන් හිමීට මේ මාස්ක් එක අයින් කරගන්න. මේ මාස්ක් එකට හොඳටම බ්ලැක් හෙඩ් වයිට් හෙඩ්ස් තියෙන ඒවා රිමූව් වෙලා යනවා. ඉතින් මම අන්තිමේට පෙන්නන්නම් කොහොමද තිබිච්ච ඒවා අයින් වුණාම තියෙන හැටි කියලා. ඉතින් මට මුලින් කියන්න බැරුණා මේ මාස්ක් එකට බ්ලැක් හෙඩ් වයිට් හෙඩ්ස් විතරක් නෙමෙයි මූණේ තියෙන අනවශ්‍ය රෝමත් ඔයාට ඉවත් කරගන්න පුළුවන්. මාස්ක් එක අයින් කරාට පස්සේ මම වැඩිපුර තිබ්බ ටික වොෂ් කරා. ඉතින් අවසානයේ මෙන්න මේ විදිහට තමයි මගේ ෆේස් එක තියෙන්නේ. ඉතින් ලොකු වෙනසක් තියෙනවා ෆේස් එකේ. හරිම ස්මූත් ඒ වගේම හොඳට ක්ලීන් වෙලා තියෙනවා. බ්ලැක් හෙඩ් වයිට් හෙඩ්ස් තියුණ ඒවා හොඳටම අයින් වෙලා තියෙනවා. හොඳ ක්ලියර් ගතියක් ෆේස් එකට ලැබිලා තියෙනවා. බ්ලැක් හෙඩ් වයිට් හෙඩ්ස් රිමූව් කරන විදිය මම ගොඩාක් දවසකට කලිමුත් වීඩියෝ එකක් කරලා තියෙනවා. ඔයාලට කැමති නම් ඒකත් බලන්න පුළුවන්. එතනත් වෙනම ක්‍රමයකට තමයි බ්ලැක් හෙඩ් වයිට් හෙඩ්ස් මම රිමූව් කරලා තියෙන්නේ. ඉතින් මේ වගේ මාස්ක් එකකට අමතරව ඔයාට බ්ලැක් හෙඩ් වයිට් හෙඩ්ස් එක්ස්ට්‍රැක්ට් එකකින් රිමූව් කරන්නත් පුළුවන්. ඉතින් එතනදී ඔයාට එක්ස්ට්‍රැක්ට් එකක් තියෙන්න ඕනේ. ඒක ඔයාට ෂොප් එකකින් අරගෙන කරගන්නත් පුළුවන්. එහෙමත් නැත්නම් ඔයාට සැලොන් එකකින් මේක කරගන්නත් පුළුවන්. එහෙමත් ඔයාට අපහසු නම් ඔයාට පුළුවන් මෙන්න මේ විදිහට ගෙදරදීම කරගන්න. ඔයාගේ ෆේස් එක හොඳට ක්ලියර් වෙන්න. ඒ වගේම ස්ක්‍රබ් කරන කෙනෙකුට ඔයාට පුළුවන් මේ බ්ලැක් හෙඩ් වයිට් හෙඩ්ස් රිමූව් කරගන්න. ඉතින් ඔයාලට පේනවා ඇති රිමූව් වෙච්ච බ්ලැක් හෙඩ් වයිට් හෙඩ්ස් මේ මාස්ක් එකේ තියෙන හැටි. ඉතින් හොඳට ක්ලීන් වෙලා තියෙනවා ෆේස් එක. හොඳටම ක්ලියර් වෙලා තියෙනවා මගේ ස්කින් එක. ඉතින් ඔයාට මේ වගේ මාස්ක් එකක් හදලා ගෙදරදීම ඔයාගේ බ්ලැක් හෙඩ් වයිට් හෙඩ්ස් රිමූව් කරගන්න පුළුවන්. ඒ වගේම මේ විදිහට ඔයා බ්ලැක් හෙඩ් වයිට් හෙඩ්ස් රිමූව් කරගත්තට පස්සේ ඔයාට අනිවාර්යයෙන්ම අන්තිමේට ටෝන් එකක් පාවිච්චි කරන්න පුළුවන්. ඔයාලඟ ටෝන් එකක් නැත්නම් ඒ වෙනුවට ඔයාට අයිස් කියුබ් එකකින් ඔයාගේ ෆේස් එක මසාජ් කරගන්නත් පුළුවන්. ඉතින් මේ මාස්ක් එක පාවිච්චි කරලා ඔයා රිමූව් කරන වෙලාවෙදිම ඔයාට මේකේ රිසල්ට් එක බලා ගන්න පුළුවන්. ඒ වගේම ඔයාගේ ස්කින් එක හොඳ ස්මූත් වෙලා හොඳ ෂයිනි ගතියක් ඔයාගේ ස්කින් එක බලා ගන්න පුළුවන්. ඉතින් ඔයත් අනිවාර්යයෙන්ම try කරන්න මේ මාස්ක් එක ඔයාගේ black head white heads remove කරලා ලස්සන ස්කින් කලර් එකක් ගන්න. වගේම ඔයාගේ ස්කින් එකේ තියෙන ඩල් ලුක් එක නැති කරගන්න. තවත් කෙනෙකුට දැනගන්න මේ වීඩියෝ එක ෂෙයා කරන්න වගේම මේ මාස්ක් එක හදලා ඇප්ලයි කරලා ඔයාට හම්බෙන රිසල්ට් එකත් කමෙන්ට් කරන්නත් අමතක කරන්න එපා. thank you වීඩියෝ එක අන්තිම වෙනකම් බලපු හැමෝටම.